ඔන්න සුපුරුදු පරිදි මගේ ස්ට්‍රැටජි එකෙන් මම ට්‍රේඩ් කිහිපයකට එන්ටර් වුණා. දැන් බලමු මේ ට්‍රේඩ් වලට මොකද වෙන්නේ කියලා. මම කියනවා වගේ මේ ට්‍රේඩ්ස් වලින් මට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේවිද බැරි වේද කියලා බලමු. මෙතන තියෙන මගේ TP එක TP1 එක තමයි මේ තියෙන්නේ. මේක pips 80ක් තියලා තියෙනවා. මේ ට්‍රේඩ් එක උඩින් දාපු ට්‍රේඩ් එක තමයි එක දාලා තියෙන්නේ. එතකොට මේ TP2 එක pips 100ක් තියෙනවා. මේ ට්‍රේඩ් එක මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක TP2 එක හිට් නොකරන්න පුළුවන්. එහෙම නොවදින් TP2 එකේ වදින කලින් ක්ලෝස් කරනවා. ඒතකොට TP3 එක මම තියන්න බලාපොරොත්තු වෙනවා pips 200කින්. දැන් මේක සෙල් එකකට එන්ටර් වුණාට මේක ගොඩක් දුරට ලොකු සෙල් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ අවස්ථාවේ පොඩ්ඩක් මාකට් එක බයි පැත්තට තමයි ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. බයි වලින් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ pips 500ක් 600ක්. නමුත් සෙල් එකේ ඉතර බලාපොරොත්තු වෙන්න බෑ. බලමු අපි ට්‍රේඩ් වලට මොකද වෙන්නේ කියලා. ඉතින් මම කියන්නේ මේක අනිවාර්යයෙන්ම TP1 එක හිට් කරනවා කියලාම තමයි. අනිවාර්යෙන් TP1 එක ප්‍රොෆිට් එක අපිට ගන්න පුළුවන්. TP2 එක මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ෂුවර් කරන්න බෑ. නමුත් අපේ එතකොට අනිත් ට්‍රේඩ් වලටත් යම් කිසි ප්‍රොෆිට් එකක් අරන් ක්ලෝස් කරන්න පුළුවන් බ්‍රේක් ඉවන් වෙන්න තියන්නේ නැතුව. එහෙම කරනවා නම් කරන්නේ මගේ සෙටප් එකෙන් අන්න මම කිව්වා වගේ මම උඩින් දාපු ට්‍රේඩ් එක ක්ලෝස් කරා ප්‍රොෆිට් එකක් අරගෙන. නමුත් දැන් මෙතන TP1 එක තියෙනවා. මම කිව්වා වගේ මම ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙනවා. මම ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙන මේ දෙකම දැන් ක්ලෝස් කරත් ඇති. මේක දෙකම දැන් ක්ලෝස් කරන්නේ නැහැ මම. TP1 ගියාට පස්සේ මගේ සෙටප් එක තවත් සෙල් වෙන්නේ නැති විදිහට අඟවනවා නම් මේ සෙල් එක මීට වැඩි යන්නේ නැහැ වගේ දෙයක් මට හොයාගන්න පුළුවන් වුණොත් මම ක්ලෝස් කරනවා. TP2 එක යනකම් බලන් ඉන්නේ නැහැ. දැන් මේ TP1 2 දෙක තියෙනවා. බලමු මේක අනිවාර්යයෙන්ම TP1 එකට යනවම තමයි. මගේ සෙටප් එක ඒ තරමටම මට ෂුවර්. එච්චරටම ෂුවර් සෙටප් එකක් තමයි මම ඔයගොල්ලන්ට දෙන්නේ. බලමු අපි මේක මම කියනවා වගේ TP1 එක හිට් කරනවද කියලා. දැන් දැක්කනේද මගේ මම කිව්වා වගේ මෙතන හොඳ ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට SL එක දැන් මේ අවස්ථාවේ බ්‍රේක් ඉවන් මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එන්ට්‍රි එක ළඟටම ගියක් තියෙන්නේ. මම බ්‍රේක් ඉවන් කරලා දෙන්න තව පල්ලෙහාට පොඩ්ඩක් ගේන්න ඕනේ. දැන් බලමු මෙතන මේ
මේක තවත් පල්ලෙහාට මේ එනවද කියලා මේ වෙලාවේ අනිවාර්යෙන් එන්න ඕන. දැන් තියෙනවා 120ක් බැලන්ස්. ඉතින් මේක එකපාරට මේකම ක්ලෝස් කරත් ඇති. ඔන්න මම කිව්වා වගේ එතනින් පල්ලෙහාට ආවා මේ ලයින් එක බ්‍රේක් කළා. මේක තවත් පල්ලෙහාට යනවා. මේ සෙටප් එකේ වටිනාකම මගේ සිස්ටම් එකේ වටිනාකම අන්න ඒක මේක මේක කොච්චර දුරක් යනවද කියලා වගේ සාමාන්‍යයෙන් දල වශයෙන් ෂුවර් කරන්න පුළුවන්. මෙහෙම සෙල් එක දුන්නේ සෙල්ම තමයි. ඒක ගොඩක්ම يعني බය නැතුව ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. මේ දැක්කද දැන් ටික ප්‍රොෆිට් එක වැඩි නැහැ. කොහොමද දැන් තියෙන තත්ත්වය? ඒ තාම TP එක හිට් කළා නෑ මගේ ට්‍රේඩ් එකේ. නමුත් මුලින්ම ඩොලර් 100 ඉස්සර තිබ්බා. ඊට පස්සේ දැන් 164ට ඇවිල්ලා. 68ට ඇවිල්ලා. මේක තවත් යනවා. අනේ 70 යනවා. මේක තවත් පල්ලෙහාට අනිවාර්යයෙන් TP1 එකට යනවා තමයි. ඉතින් බලාගෙන ඉමු TP1 එකට යනවා කියලා. ඉතින් මේ සිස්ටම් එකට මේ ස්ට්‍රැටජි එකට බය නැතුව එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි කොච්චර බය නැතුව එන්ටර් වෙනවනම් මනි මැනේජ්මන්ට් තියෙනවා. ඔන්න TP එක හිට් කරන්න කිට්ටු කරලා තියෙන්නේ. දැන් 184ක් වුණා. දැන් ක්ලෝස් කරුවොත් දෙකම ඒත් ඇතිනේ. ඒත් ප්‍රොෆිට්. TP1 එකෙන් දෙකම ක්ලෝස් කරුවොත්. නමුත් අපි බලාගෙන ඉමු පොඩ්ඩක් ඉතින් TP ඉවසගෙන ඉමු TP1 එක හිට් කරනවා. ඊට පස්සේ ඉතින් මම බලනවා මේක තව සෙල් වෙනවද නැද්ද කියලා. තව සෙල් වෙන කාරණාවක් නැත්නම් මම මේක TP2 එක මොකද මේක බයි අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. බයි සයිඩ් එක තමයි තියෙන්නේ. ඒක හින්දා TP1 හිට් කරාට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා තවත් සෙල් වෙනවද නැත්නම් ආය අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවද කියන එක හොයාගන්නවා. හොයාගෙන ඉවරලා තමයි තීරණයක් කරගන්නේ. දිගටම තියනවද? දැන්ට නම් මට හිතෙනවා තියාගෙන ඉන්න. දැන්ට තියෙන විදිහට. නමුත් ඉතින් අප් ට්‍රෙන්ඩ් එකක්. ඒකින්ද මම එච්චර ලොකුවට විශ්වාස කරලා තියන් ඉන්න ඕනේ. දැන් TP1 එකට කිට්ටු කරලා තියෙනවා. ඒක ඉතින් හිට් වෙන්නේ නැහැ නේද? බලමු TP1 එක හිට් වෙන්න ඕන. බලමු TP1 එක හිට් වෙනකම් බලාගෙන ඉන්න පොඩ්ඩක්. ඊට පස්සේ ඔන්න දැන් හරි. ඒත් හිටුන්නේ නැහැ. චුට්ටක් එන්න තියෙනවා. ළඟටම ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඉතින් දැන් ඉතින් හිටුණා සමානයි. තවක හරි. දැන් හරි. TP1 එක හිටුණා. දැන් ඕනේ දැන් 102ක්. දැන් තියෙන 102යි. 90 ගණන් විතර තිබුණු 93 වගේ තිබුණු 93 වගේ තිබුණු ට්‍රේඩ් එක දැන් ඒක 103 දක්වා ඇවිල්ලා TP1 එක හිට් කරනකොට ඉතින් මේක දැන් මම බලනවා මේක තව සෙල් වෙනවද නැද්ද කියලා.
එතකොට මගේ SL එක මම දාලා තියෙන්නේ දැන් උඩින් loss SL එක පැත්තට ගියත් profit එක එනවා. දැන් ඉතින් break even උඩ SL එකයි අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් යට තියෙන මේ SL එකේ වැදුනත් දැන් profit එකක් ඩොලර් 5ක් හරි ඇවිල්ලා තමයි close වෙන්නේ. නමුත් මම හොයාගෙන දැන් sell the buy the දැන් තීරණයකට එන්න අවස්ථාවයි කියන්නේ මම පොඩ්ඩක් දැන් මේක close කරනවද නැද්ද කියන එක තීරණය කරන දැන් පොඩ්ඩක් උඩට යන්න හදනවා. බලමු මේක කොතනින්ද මම close කරගන්නේ කියලා. කොහොම හරි දැන් ඉතින් හරි එච්චර තමයි. දැන් ඉතින් win. ඒ trade එක win. ඉතින් ඕගොල්ලෝටත් ඔය වගේ profit එක අරගන්න පුළුවන්. මම දැන් උඩට යනවා. දැන් ඉතින් සමහර විට මේක හැරෙනම වෙන්න පුළුවන්. තව පොඩ්ඩක් ආයෙ පල්ලෙහාට ආවට පස්සේ මම මේක close කරගන්නවා. ඉතින් ඔයාලට මේ වගේ profit එකක් අරගන්න පුළුවන් බය නැතුව. sure shot. sure ම තමයි. බය වෙන්න දෙයක් නැහැ.